ආයිබෝන් යාළුවෝ සියලු දෙනාටම ඔන්න සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසෙත් අපි ඔබට ඉතාම වැදගත් වීඩියෝ එකක් තමයි මේ අරගෙන ඉන්න හදන්නේ. අපිට ඔබට විශේෂ අවස්ථාවක් තමයි උදා කරලා දෙන්න යන්නේ. ජනප්‍රිය තත්ත්වයටපත් වෙන්න ගීතයක් ගායනා කරලා ඔබට ගායන හැකියාව තියෙන කෙනෙක් නම් අපිත් එක්ක මම හිතන්නේ රැඳී ඉන්න ගායන හැකියාව තියෙන අය තමයි ඔබට පුළුවන් ඔබේ ගීතයක් ගායනා කරලා ජනප්‍රිය තත්ත්වයට එන්න. ඒකෙදී අපි ඔබට ක්‍රම කීපයක් හඳුන්වලා දෙනවා. ක්‍රම කීපයෙන් ඔබට කැමති ක්‍රමය තෝරගෙන ඔබේ ජනප්‍රියත්වය ඔබේ ගීතය අපට ලබා දෙන්න. ඊට පස්සේ අපිට පුළුවන් ඔබේ ගීතය අපේ නාලිකාව තුල YouTube නාලිකාව තුල ප්ලේ කරන්න. මොකද අපේ නාලිකාව තුල මේ වෙනකොට 10 ගණක් ප්‍රේක්ෂකයෝ ඉන්නවා. ඒ ප්‍රේක්ෂකයන්ට එතකොට ඔබේ ගීතය නරඹන්න හැකියාව වෙනවා. ඊට පස්සේ ඒ ඔබේ හැකියාව අනුව තමයි ඔබ ජනප්‍රිය තත්ත්වයටපත් වෙන්නේ. කෙසේද ඔබ ජනප්‍රිය වෙන්නේ කියන එක අපි ඉදිරියේදී බලමු. එතකොට අපි ඔබට අවස්ථා කිහිපයක් දීලා තියෙනවා. ඔන්න පළවෙනි අවස්ථාවට අපි යන්නේ මෙන්න මේ විදිහටයි. පවතින ජනප්‍රිය ගීතයක් ගායනා කරලා ඔබට පුළුවන් ඉදිරියට එන්න. මේ වෙනකොට YouTube නාලිකාව තුළ ඕනතරම් කැරෝකි ට්‍රැක් තියෙනවා ජනප්‍රිය ගීතවල. ඒ ගීතයක් ඔබට ගායනා කරන්න පුළුවන්. ගායනා කරලා ඒ ගීතය රෙකෝඩ් කරලා අපිට එවන්න. ඊට පස්සේ අපි එය තවදුරටත් සාකස් කරලා ලස්සන නිර්මාණයක් හැටියට අපේ නාලිකාවේ ඉදිරිපත් කරනවා. එතකොට ඔබට බලා ගන්න පුළුවන් සහ මුළු ලෝකයේම අපිත් එක්ක එකතු වෙලා ඉන්න අයට පුළුවන් බලා ගන්න ඔබේ ගීතය ඔබගේ හඬින් ඔබගේ රුවින් ගායනා කරන ආකාරය. ඉතින් වීඩියෝ එකක් ලෙස තමයි අපි එය ප්‍රසිද්ධියටපත් කරන්නේ. ඒක එක ක්‍රමයක්. ඔබ ගායනා කළොත් ඔබ හොඳින් ගායනා කර තියෙනවා නම් ඔබට පුළුවන් ජනප්‍රිය තරුවක් බවට පත් වෙන්න. අපි ඊළඟ අවස්ථාව බලමු. දෙවෙනි ක්‍රමය. දෙවෙනි අවස්ථාවේ අපි දෙන්නේ අලුත්ම ගීතයක කැරෝකි ගායනයක් කරන්නයි ඔබට. අලුත්ම ගීතයක මේ විශේෂම අවස්ථාවක් වෙනවා. ඔයාලට අපි හොඳින්ම ගායනා කරන කෙනෙකුට මේ ගීතයේ අයිතිය ලබා දෙන්නයි සූදානම තියෙන්නේ. එතකොට අපි අලුත් ගීතයක් ලබා දෙනවා. ඒ ගීතය හොඳින් ශ්‍රවණය කරලා ඔබට එහි කැරෝකි ට්‍රැක් එක ඊට පස්සේ අපි දෙනවා. ඒ ට්‍රැක් එකට ගායනා කරලා එවපුවාම හොඳම ගායනය තියෙන කෙනාගේ ගීතය ඔහුට තමයි ගීතයේ හිමිකාරත්වය අපි පවරන්නේ. පසුව මුලින් අපි සියලුම ඒ ගායන හැකියාවන් තියෙන සියලුම දෙනාගේ ගීත අපේ YouTube නාලිකාවේ ප්‍රසිද්ධියටපත් කරනවා. ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාරත් එක්ක බලලා අපිටත් දැනෙන ආකාරයට හොඳටම ගායනා කරලා තියෙන කෙනාට ඒ ගීතයේ අයිතිය අපි ලබා දෙනවා. ගීතයේ ගායන අයිතිය පමණක් ගායකයා ලෙස දිගින් දිගටම මේ ගීතය ඉදිරියට ගෙන යන්න ඔබට අවස්ථාව එතකොට ලැබෙයි. ගීතයේ නිර්මාණාත්මක අයිතිය අපි අත තමයි පවතින්නේ. හොඳයි, අපි තුන්වෙනි අවස්ථාව කුමක්ද කියලා බලමු. තුන්වෙනි අවස්ථාව තමයි ඔබේ නමින්ම අලුත්ම ගීතයක් නිර්මාණය කර ගායනා කිරීමට අපි අවස්ථාව සලසා දෙනවා. ඒ ගීතයත් අපේ YouTube නාලිකාව ඔස්සේ අපිට පුළුවන් ජනප්‍රිය කරලා දෙන්න. කොහොමද මේ ගීතය නිර්මාණය කරන්නේ? සාමාන්‍ය ක්‍රමයට ගීතය ඔබට අවශ්‍ය තේමාව කියපුවාම ඊට හොඳ පිටපතක් ලියලා දෙන්න පුළුවන්. අපේ ඉන්නවා සම්මානනීය සාහිත්‍යදරයෝ කීප දෙනෙක්. ඒගොල්ලොත් එක්ක අපි එකතු වෙලා හොඳ ගීතයක් නිර්මාණය කරලා හොඳ තනුවක් දාලා ඊට පස්සේ ඒ ගීතයේ ඔඩියෝ රෙකෝඩ් එක කියන්නේ කටහඬ අපි එකතු කරන්න ඕන. ඊළඟට අපි වීඩියෝ එකක් එකතු කරන්න ඕන. ඒවා නියම ක්‍රමයටමයි සිද්ධ වෙන්නේ. මේ සඳහා නම් යම් මුදලක් වැය වෙනවා. ඔබට සාමාන්‍යයෙන් වීඩියෝ එකක් මේවා ගීත වීඩියෝ එකක් කරන්න යන මුදලින් 4න් එකක් පමණ මුදලකට වැය කරලා අපි මේ ගීතය කරන්න කියන්නේ උපරිම පුළුවන් හැකියාව තියෙන තරමින් අපි යන වියදම් අවම කරගන්නයි උත්සාහ කරන්නේ. ඒ අවම වියදමත් එක්ක ඔබට ගීතයක් නිර්මාණය කරලා දෙන්න අපි සූදානම්. එහෙනම් මේ තුන්වන අවස්ථාව. එතකොට මේ අවස්ථා තුනම ඔබට තුනෙන් කැමති එකක් තෝරගන්න පුළුවන්. ඊට පස්සේ තෝරගෙන අපිත් එක්ක එකතු වෙන්න. කොහොමද මේ වැඩේ සිද්ධ කරන්න කියලා ගැටලු පවතී. ඔයාලට කොහොමද රෙකෝඩ් එකක් කරගන්නේ, රෙකෝඩින් කරගන්නේ, ඒ වගේ විවිධ ගැටලු වෙයි. ගැටලු වෙන්න කලින් මේ වැඩේට කැමති අය ඔයාලගේ කැමති අවස්ථාව සඳහන් කරලා කමෙන්ට් කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් තියෙන ගැටලු විසඳ ගන්න අපි අපේ WhatsApp නම්බර් එකක් දෙන්නම්.
නැත්නම් අපි වීඩියෝ එකක් දාන්නම් තව දුරටත් කොහොමද මේ කාරණේ සිද්ධ කරන්නේ කියන එක පිළිබඳව පැහැදිලි කිරීමක් කරලා ඊටාම පැහැදිලිව ඒ ආකාරයට අපි මේ අවස්ථා තුනෙන් ඔබට කැමති අවස්ථාව තෝරාගෙන ඔබගේ ගීතයක් YouTube channel එකෙන් මුළු ලෝකයටම පෙන්නලා ඔබට ජනප්‍රිය වෙන්න අවස්ථාව සලසලා දෙනවා. ඉතින් ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනී කියලා අපි හිතනවා. ඒ වගේම ඒ ගන්නා වූ ප්‍රයෝජනයෙන් ඒ අවස්ථාවෙන් ඔබට ජනප්‍රියතාවක් වීමට අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි නිහඬ වෙනවා. අදට ඔබෙන් සමුගන්නවා. ස්තුතියි ඔබ සියලු දෙනාටම.